ඔයා පාඩම් කරනකොට මෙන්න මේ වැරදි වලින් එකක් හරි කරනවද බලන්නකෝ. ඔයා පාඩම් කරන අතරතුරට දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි කීපයක් තියෙනවා. ඉතින් මේ වැරදි නිසා ඔයාගේ අධ්‍යාපනයට වගේම ඔයාගේ ශරීරයටත් හානි සිදු කරන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ ඔයා පාඩම් කරන වෙලාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි කීපයක් වගේම ඔයාට මේ වැරදි වලින් සිදුවන හානි මොනවද කියලා. ඉතින් ඔයා මේ වැරදි වලින් එකක් හරි කරනවා නම් අද මේ වැරද්ද නතර කරන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයා පාඩම් කරන වෙලාවට ඔයාගේ ඉයර්ෆෝන් එක කනේ ගහගෙන ඉන්න එක. ඉතින් අපි සමහර වෙලාවට පාඩම් කරනකොට මියුසික් එකක් අහන්න ඕනේ නිසා අපේ ඉයර්ෆෝන් එක කනේ ගහගෙන ඉන්නවා. ඉතින් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඔයා දන්නවනේ ඉයර්ෆෝන් එකක් දීර්ඝ වේලාවක් කනේ ගහගෙන ඉන්නකොට අපේ කන් වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඉයර්ෆෝන් එකකින් අපේ මොළයටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාගේ අධ්‍යාපනයට වගේම ශරීරයටත් හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා මේ ඉයර්ෆෝන් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක නතර කරන්න ඕනේ. දෙවැනි කාරණාව තමයි ඔයා පාඩම් කරන වෙලාවට විවේක නොගෙන එක දිගටම පාඩම් කරන එක. ඉතින් පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම විවේකයන් ගන්න ඕනේ. නැත්තම් සිද්ධ වෙන්නේ ඔයාගේ මොලේ වෙහෙසටපත් වෙලා ඔයා පාඩම් කරන දේවල් මතක හිටින්න නැති වෙන එක. මතක ශක්තිය අඩු වෙන එක. ඉතින් එහෙම කරාම ඔයා කොච්චර පාඩම් කරත් ඔයා පාඩම් කරන දේවල් වලින් කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දීර්ඝ වේලාවක් පාඩම් කරනකොට පාඩම් කරන අතරතුරට කෙටි විවේකයන් ගන්න මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ඔයා පාඩම් කරන අතරතුරට ඔයාගේ පොඩි බඩගින්නට පැණි රස, රසකාරක, තෙල් අඩංගු ආහාර ගන්නවා නම් ඒකත් නතර කරන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ සරල ආහාර ගන්න. මේ වගේ රසකාරක, තෙල්, සීනි අඩංගු ආහාර ගත්තාම ඔයාට නිදිමත දැනෙනවා. ඔයාට අපහසුතාවයන් දැනෙනවා. ඉතින් මේ දේවල් වුණාම ඔයාට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ. මතක ශක්තිය අඩු වෙනවා. කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා. ඉතින් මේ වැරදි කරනවා නම් ඒවත් අදම නතර කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ඔයා පාඩම් කරන අතරතුරට ඔයාගේ ඇස් කන් නාසය අත ගන්නවා නම් නිතරම ඒවා පොඩි කරනවා නම් ඒකත් නතර කරන්න ඕනේ. ඉතින් ඔයා මේ සිද්ධිය කරනකොට ඔයාගේ ඇස් වලට, කන් වලට, නාසයට විස බීජ ගිහිලා ඔයාට රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. කැසීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වුණාම ඔයා රෝගී තත්ත්වයටපත් වුණාම ඔයාට පාඩම් කරන්න බැරි වෙනවා වගේම ඔයාගේ ශරීරයත් දුර්වල වෙනවා. ඊළඟ කාරණාව තමයි වතුර නොබී ඉන්න එක. ඉතින් පාඩම් කරනකොට අපි වතුර එකක් ළඟින් තියාගන්න එක අනිවාර්යයෙන්ම වැදගත්. මොකද අපිට පාඩම් කරන වෙලාවට සැරින් සැරේ නැගිට ගිහිල්ලා වතුර බොනවට වඩා තමන්ගේ ළඟින් වතුර එකක් තියාගෙන බොන එක ගොඩක් වැදගත්. නැත්නම් අපේ උගුරකට වේලනවා, ඇඟ විජලනය වෙනවා. එහෙම වුණාම පාඩම් කරන එකත් හරියට කරගන්න බැරි වෙනවා. ඔයාගේ ඇඟටත් අපහසුතාවයක් දැනෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ නිසා ඔයාව නිතරම වතුර බොන්න මතක තියාගන්න ඕනේ. ඒ වගේම පාඩම් කරනකොට පිරිසිදු ඇඳුම් ඇඳගෙන පාඩම් කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් ඔයා මේ අපිරිසිදු ඇඳුම් එහෙම ඇඳගෙන පාඩම් කරොත් ඔයාගේ ඇඟේ කැසීම් ඇති වෙනවා, අපහසුතාවයන් නැති වෙනවා. ඉතින් මේ ඇඟට රෑෂ් දානවා, දාඩිය කුෂ්ඨ, ඒ වගේ එක එක දේවල් ඇති වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඟ වගේම ඇඳුනුත් පිරිසිදුව තියාගන්න මතක තියාගන්න ඕනේ. ඉතින් මේ දේවල් වලින් එක වැරද්දක් හරි ඔයා කරනවා නම් ඒ දේවල් අදම නවත්තලා ඔයා ඒ දේවල් වලට පිළියම් යොදන්න මතක තියාගන්න ඕනේ. ඉතින් මං හිතනවා අද දවසේ මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආයේ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්.